ජේසු පීටයි මගේ රත්තරන් යාළුවන්ට ඒ වගේම මගේ රත්තරන් දුවට පුතාට ජේසු පීටයි. ඉතින් අදත් දෙවියන් වහන්සේ දුන්නු ලස්සන උදෑසනක ජේසු පීටයි මගේ රත්තරන් දුවේ පුතේ මගේ රත්තරන් සහෝදර ඒ වගේම ඉතින් මේ දෙවියන් වහන්සේ ලස්සන උදෑසනක් අපිට ලබලා දීලා තියෙනවා අදත්. ඉතින් බලන්න කොච්චර සුන්දරයිද කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි අපි ජීවත් වෙනවා නම් අපි මොනවද හදාගත යුත්තේ? අපේ හදවතේ සුන්දරත්වය, අපේ හදවතේ යහපත්කම, ඒ වගේම අපි හිතන සිතිවිලි අපි කොච්චර ලස්සනට හදාගත යුතුද? නමුත් අපි කීයෙන් කී දෙනාද දෙවියන් වහන්සේ කැමති පරිදි දෙවියන් වහන්සේ ආස විදිහට අපි කීයෙන් කී දෙනාද ජීවත් වෙන්නේ? විශේෂයෙන් පුතේ මගේ ජීවිතේ තරුණ කාලේ මට එහෙම ජීවත් වෙන්න බැරි වුණා. ඒ හින්දා තමයි මම ඕගොල්ලන්ට කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙමු අපි කියලා. මොකද මට දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන්න බැරි වෙලා මම ගොඩාක් විනාශයට මගේ ජීවිතේ විනාශයට පත් කරගත්තා. ඉතින් ඒකට වැරදි දෙවියන් වහන්සේම නෙමෙයි මම. ඉතින් මගේ රත්තරන් දුවේ පුතේ අපි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවි. ඒ වගේම නරක දේවල් වලට ඇබ්බැහි නොවි. ඒ වගේම අපේ සිතිවිලි කාටවත් යක්ෂයාට උවමනා විදිහට කඩන්නේ නැතුව, බිඳින්නේ නැතුව, යක්ෂයාගේ ආශාවන් පස්සේ ඇදෙන්නේ නැතුව අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි අපි ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේ අපිට පුදුමාකාර විදිහට ආශිර්වාද කරයි පුතේ. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ අපිට කොච්චර ආදරය කරනවද කියනවනම් උන්වහන්සේ අපිට අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දුන්නා. උන්වහන්සේට කටුවටුරු පැලැන්දුවා. උන්වහන්සේට ඇන ගැහුවා. ඒ ඇන ගහන වෙලාවේ දෙවියන් වහන්සේට කරන්න තිබුණා මේ ලෝකෙ විනාශ කරලා දාන්න. හැබැයි දෙවියන් වහන්සේ එහෙම කරේ නැහැ. මොකද දෙවියන් වහන්සේ එහෙම කරා නම් අපේ පව් තාම තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපේ පව් අරින්න ඕනේ නේද? දෙවියන් වහන්සේ අපේ පව් අපි කරපු අපරාධ වලට වන්දි ගෙවන්න ඕනේ නේද? දෙවියන් වහන්සේ ඒ දනුවම වින්දා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? අපි කරලා තියෙනවා අයහපත් දේ. අයහපත්කම්. හැබැයි දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කරපු දේවල් වලින් අපි අල්ප මාත්‍රයක තරම්වත් දෙවියන් වහන්සේට ආදරේ නැහැ පුතේ. අපි දෙවියන් වහන්සේට ආදරේ කරන්න ඕන. දෙවියන් වහන්සේට ආදරේ කරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන්